උදව්වක් කරන්න. හරි. ආයි පාටය කොහමද? කීයද මේක? 150. හොඳයි ඔයාගේ මහන්ති ඉන්නවා මේ දේ කරන්නේ නේද? දෙන අය නේද? දෙන අය ගිහිල්ලා එක එක වැරදි වැඩ කරනවා. මෙයාට වයස කීයද? මට කප්පක් දෙනවද? දෙන්නකෝ. මාත්‍ය. කොහමද? කොහමද ඔයාට? වයස කීයද මෙයාට? මේක කීයද? 150. ආලා දින්නේ. ජායට ගිහිල්ලා. එන්නේ මොකද අමාරුයි මගේ? එයාර උපදීන් ආවිදින්න බැරි ආ? ඒක ඇවිදින්න බෑ. උපදීන් ආවිදින්න කන්නේ කිව්වා. ඔව්. දැන් පළඟෙන් දෙන්න. ආ. එකසිය 50. අමන්න මේක ගන්න. සතුටුයිද? සතුටුයිද? ඔයාලා දෙන්නා මං සතුටුයි. මට හිතෙනවා මේ ළමයා ගත්තම මට උදව්වක් කරන්න ඕනේ කියලා. මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ගෙවල් ගුලි. එහෙනම් ගෙවල් ගුලි දෙන්න. හරි. වාගේ බිස්නස් සාර්ථක වෙන්න ඕනේ හරිද? පුතේ. කන්න ඕනේ මොන කෑවද? කෑවද? මේ අම්මේ මේ මොනවාද ඔයා වැටි කරගන්න ගෙවල් කුල් ටික දෙන්න. හරි. එහෙනම් පරිස්සමෙන් යන්නේ මේ ළමයාවත් අරගෙන හරිද? හරි හරි. මේ අම්මා මේ තාත්තා මේ කුංචි සැකියෙක් දිනවා පැටිලා තුන් දෙනා ඉස්කෝලේ යනවා හොඳින් මහන්සි වෙලා ජීවත් වෙන්න. ඉතින් මම කියන්නේ මෙයාලට ඉන්න තැනක් නැහැ. පුළුවන් අය ඉන්නවනම් මේ පේන මේ පොඩියට ඉන්න තැනක් නැහැ. ඉස්කෝලේ යනවා. පුළුවන් අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම උදව් කරන්න. මේ තාත්තගේ කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. ෆෝන් නම්බර් එක කියන්නකෝ. 70යි 28යි 72යි 593. ඉතින් මෙයාගේ ගිණුම් අංකයකුත් තියෙනවා. මේ දින කමර්ෂල් බැංකුවේ ගිණුම් අංකය තියෙනවා අනිවාර්යයෙන්ම. ගිණුම් අංකේ මම දානවා අනිවාර්යයෙන්ම. ඔයාලට පුළුවන් ආකාරයට රුපියල් 10 හරි දාලා මේ කට්ටිය ගොඩ දාලා දෙන්න. ඒ වගේම ඉන්න හිටින්න තරක් මෙයාලට ලැබෙන්න තලක් ගන්න. අපි කියන ඔයාලට මොනවද ඕන උදව්? හා? ඉන්න තැන. ඔයාලට මොකක්ද ඕන තුමාත්ය? මටත් ඉන්න දැන්. ඉන්න තැනක් ඕනි කියලා ඉල්ලන්න බලන්න. ඉන්න දැනක් තෝනි. ඉන්න තැනක් ඕන. ඔයාලට කොහෙද ඕනේ ඉන්න තැනක්ද? ඔව් ඉන්න තැන. ඉතින් හැමෝම උදව් කරලා මේ පවුලට උදව් කරන්න. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. මම දන්නවා ඔයාලා මේ ගොඩාක් අය උදව් කරයි මෙයාලට. මේ ටෙලිෆෝන් නම්බරේ කතා කරලා හැමෝම උදව් කරන්න පින් සිද්ධ වෙයි.